ඉතින් වෙනදා වගේම අදත් ඕගොල්ලෝගෙන් ගෙවල් ගොඩාක් පෙළගස්සලා තියෙනවා. විශේෂයෙන් මිල අඩු ගෙවල් හොයන අයට ලක්ෂ 15ට අඩු ගෙවල් දක්වාම අද යනවා. ඉතින් කාල්නාසුර පළවෙනි නිවසට ඕම් අපි යමු. පළවෙනි නිවස අපි ඔයගලන්ට අරන් එන්නේ මාතර කඩවැද්දුව හන්දිය ආසන්නයේම අධිවිගි පිවිසුමට මීටර් 120ක දුරින් තමයි මේ පර්චස් 152ක ඉඩමත් එක්කම වාහන සර්විස් එකකට හදපු ගොඩනැගිල්ලුත් එක්ක මේ ගේ විකුණන්නේ. විදුලිය නල ජලිය ඒකම දුරකථන පහසුකම් ඔක්කොම තියෙනවා. පිරිසිදු නිලවුල් සින්නක් කරපු සහිතයි. මාතර යටියන ප්‍රධාන බස් පාට මීටර් 20 වගේ දුරක් තියෙන්නේ. මේ නිවස ගැන කියනවා නම් කාමර 4ක් තියෙනවා. නාන කාමර 2යි, ගබඩා කාමරයක් තියෙනවා, සාල තියෙනවා, කෑම කාමරය තියෙනවා. ඒත් එක්කම පෑන්ට්‍රිය සමග මුල් තැන්ගේ තියෙනවා. පිටිතුනුත් මුල් තැන් ගෑස් සකස් කරලා තියෙනවා. ලින් දෙකක් තියෙනවා මේ ඉඩමේ. ඒත් එක්කම වතුර ටැංකි දෙකක් ගහලා තියෙනවා. නිවස සම්පූර්ණයෙන්ම සිවිලින් කරලා තියෙන්නේ. ඉඩම වටේටම වැට ගහලා ගේට්ටු සවි කරලා තියෙනවා. මේ නිවසට සහ මේ ඉඩමට සර්විස් ස්ටේෂන් එක ඔක්කොටම ලක්ෂ 350ක් කියනවා. ව්‍යාපාරික ස්ථානයකුත් එක්ක තමයි මේ නිවස සහ ඉඩම අපි ඉස්සෙල්ලාම අරන් එන්නේ. ඉතින් අඩු විදම් ගෙවන් අඩු මිල ගෙවල් හොයන අය වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අද අඩු මිල ගෙවල් ගොඩාක් මේ වීඩියෝ එකේ පළවෙනි නිසා වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. පළවෙනි නිවස අපි අරන් එන්නේ ඔයගලන්ට මාතර කඩවැද්දුව හන්දියේ. ප්‍රදේශ වශයෙන් ගත්තොත් මාතර ටවුන් එකටම ගත්තොත් කිලෝමීටර් 11ක වගේ දුරක් තියෙනවා. යටින ටවුන් එකට ගත්තොත් මීටර් 750යි තියෙන්නේ. මත්තල කොළඹ හයිවේ එන්ට්‍රන්ස් එකට මීටර් 120යි. ඒත් එක්කම මාතර යට යන ප්‍රධාන බස් පාට මීටර් 20යි. ඊටාම අතේ දුරින් තමයි මේ නිවස අපි අරන් එන්නේ මාතර කඩවැද්දුවෙන්. ඉතින් ඒත් එක්කම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම අපි යමු. ඊළඟට අපි අරන් එන්නේ පේරාදෙණිය ප්‍රදේශයෙන් නිවසක්. ස්ථාන වශයෙන් ගත්තොත් මෙගොඩ කළුගොමුව පේරාදෙණිය. පර්චස් 17ක ඉඩමක තමයි මේ නිවස හදලා තියෙන්නේ. නිවස වර්ගඩි 1400ක් වෙනවා. නිදන කාමර 3යි, නාන කාමරයක් තියෙනවා. ඒත් එකම පිටත සේවක වැසිකිලි හරි ගසලා තියෙන්නේ. ඊටාම ලස්සනට හදපු මෑත කාලේ ඉදිරපු ගයක් මේක. වටේ ලස්සන කඳුපන්දි සහිත දර්ශනයකින් සමන්විතයි. නිස්කලංක ස්වාභාවික පරිසරයකට කැමති කෙනෙකුට ඊටාම වටින ගයක්. නිදන කාමර 3යි, විසිත කාමරේ තියෙනවා, කෑම කාමරේ තියෙනවා, පෑන්ට්‍රි කපට් සහිත මුල්තන් ගයක් සහිතයි. ඒත් එක්කම නාන කාමර උණු වතුර සහිතව සකස් කරලා තියෙනවා. ඒත් එක්කම පිටත සේවක වැසිකිලි සහිතයි කියලා අපි කිව්වා. ඉතින් ජල ටැංකියක් තියෙනවා. ඒත් එක්කම නල ජල අරගෙනක් තියෙනවා. නිවස ගත්තොත් සිවිලිංග ගහලා විදුලි පංකා සවි කරලා තින්නේ. ඒත් එක්කම නිවසේ වහලය හොඳ ආලෝකකරණය සහිතව නිම කරන ලද වහලයක් තියෙන්නේ. ඉතින් ඒත් එක්කම වටේට තාප්ප ගහලා ස්ලයිඩින් ගේට්ටුවක් සහිතයි මේ නිවසට. ඉතින් ප්‍රදේශ වශයෙන් ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගලා හන්දියට කිලෝමීටර් 9ක වගේ දුරක් තියෙනවා. දොළුවරහා ගම්පොළ ප්‍රධාන පාරට කිලෝමීටරයක් වගේ දුරක් තියෙනවා. ඒත් එක්කම නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයට කිලෝමීටර් 1කමාරක වගේ දුරක් තියෙනවා. මේ නිවසට කියනවා ලක්ෂ 160ක් මේ නිවසට කියනවා. පේරාදෙණිය ප්‍රදේශයෙන් ඊටාම සුන්දර පරිසරයකින් තමයි දෙවෙනි නිවස අපි ඕගලන්ට අරන් එන්නේ. මෙගොඩ කළුගොමුව පේරාදෙණිය මේ ප්‍රදේශය පර්චස් 17ක ඉඩමක තමයි මේ වර්ගාඩි 1400ක නිදන කාමර 3ක ගේ අරන් එන්නේ. නාන කාමරයක් තියෙනවා. ඒත් එකම පිටතින් සේවක වැසිකිළිය සහිතයි. ඇතුළත තියෙන නාන කාමරේ උණු වතුර පහසුකම් පවා තියෙනවා. ওই නම්බර්ස් වල කතා කරලා මිලගණන් තව සාකච්ඡා කරලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හිමිකරු විදේශගතව ඉන්න නිසා ඔය WhatsApp අංකයේ මාර්ගයෙන් හිමිකරුට කෙලින්ම කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই නම්බරට කතා කරලා මිලගණන් සාකච්ඡා කරගන්න. ඒත් එක්කම අපි ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම යමු. ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් ඉන්නේ දෙකටන ගල්වල්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩමක තමයි මේ දෙමහල් නිවස හරි අසල තින්නේ. කුඹුරු ආයකන මායෙම තමයි මේ නිවස. පිරිසුදු නිලවුල් සින්නකරපු සහිතයි. බිම්මහල ඇතුළ සම්පූර්ණයෙන්ම වැඩි ඉවර කරලා තියෙන්නේ. ඉක්මනින් කුරුණ ගයක් මේක. කාමර 5ක ගයක්. සාල දෙකක් තියෙනවා, කුස්සිය තියෙනවා, කෑම කාමර තියෙනවා. නාන කාමරන් දෙකෙන් එකක් සම්පූර්ණයෙන් වැඩි ඉවර කරලා තියෙන්නේ. නල ජල සහ ලින් ජල දෙකම තියෙනවා. මේ නිවසට කියනවා ලක්ෂ 125ක් කියනවා මේ නිවස. දෙකටන ගල්වල්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 15ක ඉඩමත් එක්ක කුඹුරු ආයකට මායිම්ම පිහිටලා තියෙන දෙමහල් නිවසක්. පිරිසුදු නිරවුල් සින්නක් කරපු සහිතයි. ඉතින් පහුගිය සතිවලත් එක දිගටම අපි මේ වගේ ගෙවල් ගොඩාක් අපේ channel එකේ පාර කරලා තිනවා. අපේ channel එකේ වීඩියෝ ටැබ් එකට ගිහිල්ලා ඒ වීඩියෝස් උත් බලලා තමගේ බජට් එකට ක්වොලිටි එකට සෙට් වෙන ආකාරයේ ගෙවල් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මතක් කිරීමක් වශයෙන් කළේ. ඒත් එක්කම මොටිවේෂන් එකක් වශයෙන් අපිට ඕගොල්ලන්ගේ ලයික් එකක් දාන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඕගොල්ලන්ගේ වටිනා අදහස් කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝස් වල ඉදිරිපත් කරන්න සහ මේ වීඩියෝස් ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එතකොට වටින ගයක් ඉදමක් මිලදී ගැනීමට කැමැත්තෙන් ඉන්නටත් ලොකු උපකාරයක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒත් එක්කම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම අපි යමු.
ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් ඉන්නේ පාදුක්ක ප්‍රදේශයෙන් පාදුක්ක අරුක්වත්ත කියන ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ ඉඳලා මීටර් 350ක වගේ දුරකින් තමයි මේ නිවස කාමර 3ක ගයක් මේක සාල තියෙනවා කුස්සිය තියෙනවා කාමර 3යි ඒත් එකම එළියෙන් කාමරයක් තියෙනවා එතකොට බාත්රූම් සහ টয়ලට් පිටතින් තමයි සකස් කරලා තියෙන්නේ ලින්ජලය තමයි මේ නිවසට තියෙන්නේ මේ නිවසට කියනවා ලක්ෂ 95ක් කියනවා මේ නිවසට ඔය නම්බර්ස් වල කතා කරලා මිල ගණන් අවශ්‍ය මිල ගණන් සාකච්ඡා කරගන්න සහ අවශ්‍ය විස්තර ඔය නම්බර්ස් වල කතා කරලා තව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ලක්ෂ 95ක් කියනවා පාදුක්ක අරුක්වත ප්‍රදේශයෙන් අරගෙන කාමර 3ක නිවස. ඉතින් ඕගොල්ලෝ තියෙන දේපලත් මේ වගේම අපේ channel එකේ පළ කරලා විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් පිටරට වලින් පවා අපේ channel එක බලන නිසා ලොකු audience එකක් එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක. ඕගොල්ලෝ දේපල පිළිබඳ විස්තර අපේ පහත දිස්වන අංකයට WhatsApp මාර්ගයෙන් යොමු කරලා විස්තර ලබා දෙන්න. ගොඩක් වෙලාවට normal calls ආන්සර් කිරීමේ හැකියාවක් නැහැ. ගොඩාක් කාර්ය බහුල නිසා මතක් කිරීමක් වශයෙන් කළේ. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඔහොම පියන්. ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් ඉන්නේ ගම්පහ වතුරුගම ප්‍රදේශයෙන් අංග සම්පූර්ණ නිවසක් මේක. පර්චස් 17ක ඉඩමක තමයි මේ නිදන කාමර තුනේ නිවස ඉදි වෙලා තියෙන්නේ. බාත්රූම් එක තියෙනවා, සාල තියෙනවා, කුස්සිය සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තියෙන්නේ. ගෙට සිවිලින් ගහලා තියෙන්නේ. කෑම කාමරේ තියෙනවා. නිවසට අඩි 12 පාර තියෙන්නේ. පිරිසුදු නිරවුල් සින්නකර උපසහිතයි. විශේෂ දේ තමයි මේ නිවසට බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ප්‍රදේශීය වශයෙන් ගත්තොත් 205 ප්‍රධාන බස් පාරට මීටර් 100ක වගේ දුරක් තියෙන්නේ. ප්‍රධාන පාසල් රෝහල් වගේ පහසුකම් වලට ඉතා ආසන්නෙන් මේ නිවස. ඉතින් මේ නිවසට කියනවා ලක්ෂ 68ක්. ලක්ෂ 68ක් මේ නිවසට කියනවා. ওই නම්බර්ස් වල කතා කරලා මිලකනන්ත සාකච්ඡා කරලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ගම්පහ ප්‍රදේශයේ වතුරුගමින් පර්චස් 17ක ඉදි වෙච්ච කාමර 3ක නිවස. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඔහොම අපි යමු. ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් එන්නේ ඌරපොළ රුවන්වැල පාරට මීටර් 300ක් වගේ දුරකින් පර්චස් 10ක ඉඩමකදී වෙච්ච නිදන කාමර 2ක නිවසක්. සාල තියෙනවා, කුස්සිය තියෙනවා, වරණ්ඩාව තියෙනවා, නාන කාමරය සහිත අංග සම්පූර්ණ ගයක් මේක. මිල ලක්ෂ 54ක් කියනවා මේ නිවසට. ඌරපොළ රුවන්වැල පාරට මීටර් 300ක් වගේ දුරකින් මේ නිවස අරන් එන්නේ පර්චස් 10ක ඉඩමකුත් එක්ක. ඉතින් අය පාරක් මතක් කරනවා අපේ පහුගිය සතිවල වීඩියෝ වලත් අඩු මිල ගෙවල් ගොඩාක් පළ වෙලා තිනවා. අපේ channel එකේ වීඩියෝ ටැබ් එකට ගිහිල්ලා ඒ වීඩියෝස් බලන්න කියලා ආරාධනා කරනවා. තමන්ගේ බජට් එකට සෙට් වෙන ආකාරයේ ගෙවල් ගොඩාක් පළ වෙලා තියෙන නිසායි ඔයාලට මතක් කිරීමක් වශයෙන් කළේ. ඉතින් මොටිවේෂන් එකක් වශයෙන් අපිට ලයික් එකක් දාන්න සහ මේ වීඩියෝත් ඔයගොල්ලෝගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. එතකොට වටින්න ගයක් ඉඩමක් මිලදී ගන්න කැමැත්තෙන් ඉන්නකොටත් ලොකු උපකාරයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම අපි යමු. ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් එන්නේ කලගෙනිහෙන ප්‍රදේශයෙන් නුවර කොළඹ ප්‍රධාන පාරට කිලෝමීටර් 2ක වගේ දුරකින් වාර්ණ රජමහා විහාර පාරෙන් නිදන කාමර 2ක ගයක් මේක. විශාල නිදන කාමර 2යි, නාන කාමරයේ කුස්සිය තියෙනවා, සාලේ තියෙනවා, වැසිකිලි පිටතින් තියෙන්නේ. නිවසට මෙන්න අඩි 15 කොන්ක්‍රීට් පාර තියෙනවා. පිරිසුදු නිරවුල් සින්නක් කරපු සහිතයි සියලුම පෑන් තියෙනවා. එතකොට ඉඩමේ රඹුටන් අඹ තැඹිලි වගේ ගස් තියෙනවා. තව ඉඩමේ සෑහෙන ප්‍රමාණයක් ඉඩ කඩ ඇතිව තමයි මේ නිවස හරිගස්සලා තියෙන්නේ. කිසිදු ස්වාභාවික විපත්තියක් නැහැ. ගම්පහට අයත් ඉස්කෝල එතකොට රෝහල් වගේ සියලුම පහසුකම් කිලෝමීටර් 10ක් වගේ ඇතුළත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විදුලිය ජලය සහ දුරකථන පහසුකම් සහිතයි මේ නිවසට. මේ නිවස ඉතාම හදිස්සියේ විකුණන නිවසක්. ඉතින් මේ නිවසට කියනවා ලක්ෂ 49ක්. ලක්ෂ 49ක් කියනවා මේ නිවසට. ඔය නම්බර්ස් වල කතා කරලා මිලකනන්ත සාකච්ඡා කරගෙන මිලදී ගන්න. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඕම අපි යමු. ඊළඟ නිවස අපි ඔයගලන්ට අරන් එන්නේ බදුල්ල මයියාගන ප්‍රධාන පාරට මීටර් 50ක් වගේ දුරින් බලගොල්ල කියන ප්‍රදේශයෙන් පර්චස් 37ක ඉදමක ඉදි වෙච්ච නිදන කාමර 2ක ගයක් මේක. වැර ටිකක් තව තියෙනවා කරගන්න. මේ නිවසේ කාමර 2යි, කෑම කාමරේ තියෙනවා, මුළුතැන් ගේ තියෙනවා, ජල විදුලි පහසුකම් දෙකම මේ නිවසට තියෙනවා. මේ නිවසට කියන ලක්ෂ 45ක් කියනවා මේ නිවසට. ලක්ෂ 45යි. ওই නම්බර්ස් වල කතා කරලා මිලගණන් තව සාකච්ඡා කරගෙන මිලදී ගන්න. බදුල්ල මයියංගන ප්‍රධාන පාරට මීටර් 50ක් දුරින් බලගොල්ල කියන ප්‍රදේශයෙන් පර්චස් 37ක් වෙනවා මේ ඉඩම. ඉතින් දැන් මතක් කරන්න අපිට එන සතියේ ඉරිදා වීඩියෝකටත් මේ වෙනකොට නිවාස ගොඩක් ලැබිලා තියෙනවා පළ කිරීම සඳහා. ඔයගොල්ලෝ දේපලත් අපේ channel එකේ පළ කරලා විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ පහදිස අංකයට WhatsApp message එකක් දාන්න විස්තරات එක්ක. එතකොට අපේ channel එකේ පළ කරලා විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. මතක් කිරීමක් වශයෙන් කරේ. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඔහොම අපි යමු. ඊළඟට අපි ඔයගලන්ට අරන් ඉන්නේ පුත්තලම් ප්‍රදේශයෙන් අක්කරයකුත් එක්ක ඕගොල්ලෝ මේ දකින නිවස වැර ටිකක් තියෙනවා කරගන්න. නිදාසේ ජීවත් වෙන්න කැමති කෙනෙකුට මේ ඊටු ටිකත් හරිගස්සගෙන නිදාසේ ජීවත් වෙන්න හැකියාව තියෙනවා. අක්කරයක් වෙනවා මේ නිවසත් එක්කම ඉඩම වගා කරගෙන ජීවත් වෙන්න කැමති කෙනෙකුට වටනවා ලක්ෂ 27යි කියන්නේ
මේ අක්කරයක ඉඩමයි මේ නිවසටයි පුත්තලම් ප්‍රදේශයෙන් ඔය නම්බර්ස්ට කතා කරලා මිල ගණන් තව සාකච්ඡා කරලා මිලදී ගන්න පුත්තලමෙන් අක්කරයකුත් එක්ක නිවසක්. ඉතින් ඒත් එකම ඊළඟ නිවසේ විස්තර බලන්න ඔහොම අපි යමු. ඊළඟට අපි ඔයගොල්ලන්ට අරගෙන රණ නගරයට කිලෝමීටර් 3ක වගේ දුරකින් පිහිටි කාමර දෙකක ගයක්. සාල තියෙනවා, කුස්සිය තියෙනවා, ලයිට් වතුර දෙකම තියෙනවා. ඒකම බාත්රූම් සාමාන්‍ය මට්ටමේ බාත්රූම් එකක් තියෙන්නේ. පර්චස් 20ක් වෙනවා මේ ඉඩම. මේ ඉඩමට තියෙන්නේ හිමිකම් පත්‍ර තියෙන්නේ. හිමිකම් පත්‍ර හිමිකම් ඔප්පු තියෙන්නේ. ඉතින් සාමාන්‍ය පවුල සඳහා සුදුසුයි. නිවස ඉදිරිපිට මොන්ඩිසෝරියක් තියෙනවා. පයින් යන තරම් දුරකින්. මේ ඉඩම පර්චස් 20ක් කියලා අපි කිව්වා. මේ ඉඩමට ලක්ෂ 15යි කියන්නේ ගෙටත් එකම ලක්ෂ 15යි කියන්නේ හදිසියෙම දෙහෙට ගන්නවා ලක්ෂ 13 දෙනවා කියලා හිමිකරුවන් කියනවා. ওই නම්බර්ස් වල කතා කරලා වැඩි විස්තර සහ මිල ගණන් සාකච්ඡා කරලා මිලදී ගන්න. ඉතින් අද දවසේ අරගෙන අවසාන නිවස තමයි අපි අරන් ආවේ ලක්ෂ 13කට නිවසක්. ඉතින් පහුගිය සතිය වගේම අදත් අපිට ගෙවල් කීපයක් අරගෙන හැකියාව ලැබුණා. ලබන සතියේත් අපි මේ වගේම ගෙවල් ගොඩක් අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපේ channel එක subscribe කරලා bell notification ටික කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ගිහින් එන්නම් එන සතියේ නැවතත් හමු වෙමු. ගොඩක් ස්තුතියි.